ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ මගේ සහෝදර සහෝදරියනි අද උදෑසන ජීවිතයට අරුතක් අරගෙන මම ආවා ඔබත් සමග ස්වාමින් වහන්සේගේ වචනේ බෙදා ගන්න. ඉතින් අද දවසේදී ස්වාමින් වහන්සේගේ වචනය ස්වාමින් වහන්සේ තුළ ඔබත් එක්ක බෙදා ගන්නට මේ ලැබුණු අවස්ථාව ඉතාමත් උතුම් දෙයක් බව මම විශ්වාස කරනවා. අයි මම කියන්නේ මම ඔබෙන් මෙන්න මෙහෙම අහන්නම්. ඔබ තවමත් උන්වහන්සේගේ වරප්‍රසාදය නොලබපු කෙනෙක්. ඔබ ස්වාමින් වහන්සේගේ වරප්‍රසාදය ලැබූ උන්වහන්සේගේ ආශිර්වාද තුළ ජීවිතය ගත කරන කෙනෙක්. ඒක දන්නේ ඔබත් මමත් පමණයි. අන්න ඒ නිසයි මම ඔබෙන් එවැනි ප්‍රශ්නයක් අසන්නේ. මගේ සහෝදර සහෝදරියනි. ඔබේ ජීවිතේ පාපය කොයිතරම් ගැඹුරුද? කොයිතරම් විශාලද? එමත් නැත්නම් එක සුළු දෙයක් කියලා ඔබ හිතනවද? මේ කාරණාවට එහා යන දෙයක් ස්වාමීන් වහන්සේ අද දවසේ අපිට කියනවා. එනම් අපේ ජීවිතේ අපි කරපු පාපේ තරම නොවේ. ඒ පාපයෙන් මිදෙන්නට ස්වාමීන් වහන්සේ අපට අනුග්‍රහයි මාර්ගයක් විවර කරනවා. ඒ බව සුදු පවුල්තුමා එපිසවාසීන්ට ලියන යවුම් පත්‍රයේ පළමු පරිච්ඡේදයේ 7 වන පදයේ මෙහෙම සඳහන් කරනවා. ක්‍රිස්තුස් වහන්සේගේ යාගික රුධිරය කරුණු කොටගෙන දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්පත් ප්‍රකාරයට අපට මිදීමත් පව්කමාවත් ලැබී ඇත. දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්පතේ ප්‍රකාරයට අපට මිදීමත් පව්කමාවත් ලැබී ඇත. උන්වහන්සේ තුළ අපිට වරප්‍රසාදයක් තියෙනවා. ඒ ආශිර්වාදය අපි පව් කරපුවාම ඒ තරමටත් වඩා ඒ ආශිර්වාදය අපේ ජීවිතයට ලං වෙනවා විතරක් නෙවෙයි අපේ පාපේ කොයිතරම් බැරෑරුම් වුණා කොයිතරම් මනුෂ්‍යයා එක පිළිගත්තත් නැතත් දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබට කමාව ලැබෙන්නට උන්වහන්සේගේ වරප්‍රසාදය උන්වහන්සේ ලබා දෙන්නට ඔබ ඔබේ ජීවිතේ පාපය කරන්න ස්වාමින් වහන්සේ ඔබට ආරාධනා කරනවා එක තේරුම් අරගෙන දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට ලං වෙලා ඉන් මිදෙන්නට මේ අනුග්‍රහය මාර්ගය උන්වහන්සේගේ වරප්‍රසාදයේ සම්පතේ ප්‍රකාරයට මිදීමත් පව්කමාවත් ලබා ගන්නට ස්වාමීන් වහන්සේ අපිට ආරාධනා කරනවා. ඒ පව්කමාව අපිට ලැබෙන්නේ ප්‍රාණ පූජා වලින් යාග පූජා වලින් නොයෙකුත් ආකාරයේ දේවල් දන් දීම් තුලින් පමණක් නොවේ. මේ දේවල් වලින් තාවකාලික මිදීම අපේ සිත් තුළට ලැබුණත් සදාතනික වූ මිදීම සදාතනික වූ ආශිර්වාදයේ සුවය ගැලවීම සහ එය ආලේපය අපේ ජීවිතයට ලබා ගන්නට එකම එක යාගික පූජාවක් පමණයි වළංගුවා. නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ යාගික රුධිරය කරුණු කොටගෙන පමණයි අපට ඒ ගැලවීම. ඒ නිසා මගේ සහෝදර සහෝදරියනි ඔබ ඔබේ ජීවිතේ බොහෝ ස්ථානවල විවිධ යාග පූජා වලට වැය වෙමින් වැය කරමින් ජීවිතේ ඔහේ යන්නම් වාරේ යනවට වඩා සදාතනික වූ එකම වූ යාගික රුධිරය තුළ පූජාව කරන්නටගෙන අපිට නිවීම ගෙන දුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තුළ ඒ ගැලවීමක් කරගන්නට සැබෑ ලෙස ඒකාන්ත ලෙස ඔබේ පාපය මගේ පාපය පිළිඅරගෙන අපි ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වයට ලං වහන්සේ උන්වහන්සේගේ වරප්‍රසාද සම්පතේ ප්‍රකාරයට අපට මිදීමත් පව්කමාවත් ලබා දෙන්නට බලන්න. ඔබ කැමති නම් ඒ ආරාධනය පිළිගන්න ජේසුස් තුළ පව්කමාව ලබන්න එන්න උන්වහන්සේගේ අභිමුඛත්වයට ඔබට ජේසුස්